අද ඔෆිස් යන්න කලින් කෑම ටිකක් උයාගෙන තමයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම බත්ත කිලිපේ තිබ්බා. ඊළඟට පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට ඒකට අබෑට ටිකක් දාලා අබෑට ටික පුපුරගෙන එනකොට සුදු ලුණු ඊට පස්සේ ආමිරිස් කරපිංචා ලුණු ඔය ටික දාලා පොඩි ටෙම්පරාදුවක් දාගන්නයි යන්නේ. මම මේ හදන්නේ බෝන්චි ටෙම්පරාදුවක් හදන්න බොහොම සරල විදියට. ඉතින් ඒක එතන ටෙම්පරාදු වෙනකම් මම තව ලිපක අර විදියට භාජනයක් තියලා අල ටිකක් පොඩියට කපාගෙන මේ විදියට දාලා ඒක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දැම්මා. දැන් ඒකට මම මෙන්න මේ විදියට උළු හාල් ටිකක් කහකුඩු ටිකක් ඊළඟට මම 3-5 දානවා. ලුණු දානවා. අබ කුඩු දානවා. ඔය ටික දාලා පොඩ්ඩක් කලවම් කරනවා. ඊට පස්සේ වතුර පොඩ්ඩක් නටනකම් මම ආපහු යනවා මගේ බෝන්චි ටෙම්පරාදුව පැත්තට. ඉතින් තාම බෝන්චි දැම්මේ නැහැ, ලුණු ටික විතරයි ටෙම්පරාදු වෙන්නේ. ඉතින් ඒක ටිකක් ටෙම්පරාදු වෙනකන් ඉඳලා මම මගේ බෝන්චි ටික ලෑස්ති කරගත්තා. ඔව් දැන් හොඳටම රන්වන් පාට වෙනකන් දැන් සුදු ලුණු ටික බැදිලා තියෙන්නේ. මට අමතක වෙලා තිබුණා මම රාම්පේ කෑල්ලකුත් මේ වෙලාවේ දාගත්තා. ඔන්න දැන් මම බෝන්චි ටික මේකට එකතු කරා. ඊට පස්සේ මැච් එක කවලම් කරලා අතිපමණ ලුණු ටිකක් දාගත්තා. දාලා ඒක පොඩක් ටෙම්පරාදු කරන්න ගත්තා. මේකට කහ චුට්ටක් මම එකතු කරනවා. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. ඉතින් අද ටෙම්පරාදු බොහොම සරල විදියට තමයි කරගන්නේ. ගොඩාක් වෙලා මේක රත් කරන්නේ නැතුව ලස්සන්ට කොළ පාටේ තියෙන විදියට තමයි මේක හදාගන්න යන්නේ. දැන් මගේ අල හොද්ද පැත්තට යනවා. දැන් ඔන්න වතුර නටන වෙලාවේ මම මේකට ලුණු, අමුමිරිස්, කරපිංචා, සුදු ලුණු ඔය ටික තමයි මම මෙතන එකතු කරන්නේ. දැන් මේ ටික කවලම් කරලා ඉවර වෙලා පියනකින් වහලා අල ටික හොඳට තම්බ ගන්න. මේ විදියට තියෙනවා. දැන් අනිත් පැත්තේ ලිපේ හරි මගේ බෝන්චි ටෙම්පරාදුව හැදිලා ඉවරයි. ඒක ලිපෙන් බාගෙන ඉවර වෙලා මම තව එකක් හදන්න ලෑස්ති වෙනවා. ඉස්සෝ ටිකක් තෙල් ගා ගන්න තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ. තෙල් ටිකක් දැම්මා. ඊට පස්සේ තෙල් ටික රත් වෙගෙන යනකොට ඉස්සෝ ටික මේ විදිහට දාගත්තා. ඊට පස්සේ මම මේකට ලුණු, කහ, ගම්මිරිස් අවශ්‍ය පමණ දාගන්නවා. මම අද ලොකුවට ලුණු දාන්නේ නැහැ මේකට. පස්සේ මම ලුණු ටිකක් එකතු කරනවා. නමුත් අර ලුණු අඩුවෙන් මේක චුට්ටක් මිරිසට කාර කරලා වගේ ගන්න තමයි මගේ අදහස තියෙන්නේ අද. මොකද කලින් දවසේ උපු මස් වගේකුත් තියෙනවා ඉතුරු වෙලා. ඉතින් ඒ ටික ඔක්කොටම මදි නිසා තමයි මම ඉස්සෝ ටික හදන්නේ. ඉතින් අපේ ගෙදර සමහරව ඉස්සෝ කන්න කැමති නෑ. ඉතින් ඒ අයට මස් තියෙනවා. ආසයට ඉස්සෝ ටික කන්න පුළුවන්. දැන් මම මේ අල හොද්ද පැත්තට ගියා. අල ටික හොඳට තැම්බිලා දැන් මම පොල් කිරි ටිකක් එකතු කරා. ගොඩක් උක්කු වැඩි වගේ තේරුණ හින්දා වතුර චුට්ටකුත් දැම්මා. අන්න ඔය ගානට තමයි අපේ ගෙදර කට්ටිය කන්න ආස. ගොඩාක් උක්කු නාමත් ඒගොල්ලෝ කැමති නැහැ. ඉතින් හරි. දැන් මගේ අල හොද්දත් හරි. ඒක පොඩ්ඩක් නටවලා ලිප වහගත්තා. දැන් ඔන්න ඉස්සෝ ටිකක් දැන් මේ වෙනකොට හොඳට බැදිලා දැන් මම මේකට කරපිංචා, මිරිස්, ලුණු එකතු කරනවා. දැන් මේක හොඳට තෙලෙන් බැදෙන්න අරිනවා. මම මේකට තක්කලි ටිකකුත් එකතු කරා. මොකද උදේ වරුවේ මම බර්ගර් එකක් හදන්න තක්කලි ගෙඩියක් කපලා තිබුණා. ඉතින් ඊටු ටික අපරාධ හින්දා ඉස්සොන්ට ඔන්න එකතු කරගත්තා. ඊට පස්සේ මේ කෑලි මිරිස් තමයි දාන්නේ. ලුණු ටිකුත් පොඩ්ඩක් අර ලුණු වලට ඇති වෙන ප්‍රමාණයට දානවා. දැන් අත්තටම ඉස්සෝ එකත් හදලා ඉවරයි. දැන් මම මේක තෙලේ මේ ලුණු ටිකයි ඉස්සෝ ටිකයි පොඩ්ඩක් කර වෙන්න තියෙනවා. ටික වෙලාවක්. ඒ අතර මමට හිතුණා පපඩම් ටිකකුත් බැද ගන්න ඕනේ කියලා. මොකද මම දැන් මේ පරක් වෙලා යන්නේ ක්ලෝසින් ෂිෆ්ට් එකට. එතකොට මම ගෙදරින් පිටත් වෙලා පැය දෙකමාරකින් විතර පුතාලා ගෙදරට එනවා. ඉතින් එයාලට ෆ්‍රෙෂ් පිට මේ දවල් කෑම ටික ඇත්තටම කන්න පුළුවන්. ඒකයි මම චුට්ටක් මේ මහන්සි වෙලා මට ක්ලෝසින් ෂිෆ්ට් තියෙන දවස් වලට මේ විදියට මොනවා හරි දෙයක් හදලා යන්නේ. ඉතින් ඔන්න අද මගේ කෑම වෙල බත් එක පපඩම් ටිකත් හරි ඉස්සෝ ටිකත් මෙහෙම දීසියකට දැම්මා මම. මෙන්න මගේ බෝන්චි ටික සහ අපේ අලකිරි හොද්ද. ඔන්න එහෙනම් අද දවසේ වීඩියෝ එක සමාප්තයි. ආපහු අලුත් වීඩියෝ එකක් අරන් ළඟදී මෙන්නම්කෝ.